ආයිබෝවන් හිතවතුනි අපේ channel එක හා සම්බන්ධ වූ සියල්ලන්ටම අපේ ආදර ගෞරවය පුදනවා. ඒ වගේම තවමත් අපිව subscribe නොකළ අයට දැන්ම අපිත් එක්ක එකතු වෙන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා. අද අපි විශේෂ තොරතුරක් ලබා දෙනවා අපේ රාජ්‍ය බුද්ධි සේවයේ SIS එකේ ප්‍රධානී DIG ධම්මික කුමාර මහත්තයාට මේ ඡායාරූපයේ පෙනී සිටින කාන්තාව නම ගීතාංජලි නගුලේශ්වරම්. ඇය නොම්බර 63 වෛරවර් කෝවිල්පාර වවුනියාව කියන ලිපිණේ තමයි පදිංචි වෙලා හිටියේ. මෙය ඇගේ සාමි පුරුෂයා වූ ගුරු වෘත්තියේ යෙදී සිටි ඊතාත්ම අහිංසක පුද්ගලෙක් තම කසාද බැඳලා යහතින් පෞල් ජීවිතය ගෙවාගෙන මේ කියන ලිපිනේ පුංචි ඉංග්‍රීසි පන්තිකුත් කරගෙන පොඩි ළමයින්ට පොඩි ඉංග්‍රීසි පන්තිකුත් කරගෙන මොවුන් ජීවත් වුණා. මේ බොහොම දිලිඳු කාන්තාවක්. ඒ කියන්නේ මේ පවුලේ යන්න එන්න අඩුම තරමේ මෝටර් සයිකලයක්වත් තිබුණ නැති පවුලක්. නමුත් මෙය 2009න් පස්සේ ඊ타මත්ම ධනවත් කාන්තාවක් බවට පත් වෙනවා. ඒ කොහොමද ඇය එකපාරට ධනවත් වෙන්නේ? හැබැයි ඒ ධනවත් වීමට යම් කාලයකට කලින් හදිසියෙම ඇයගේ සාමි පුරුෂයා අතුරුදහන් වෙනවා. ඒ අතුරුදහන් වීමත් එක්කම තමයි ඇය මේ විදිහට සල්ලිකාරියක් වෙන්නේ. එමනම් ඇයගේ ස්වාමි පුරුෂයා මෙහෙම හදිසි අතුරුදහන් වීමක් වෙන්න හේතුව මොකද්ද කියන එක එතන ප්‍රශ්නාර්ථයක්. මේ ඡායාරූපයේ දිස්සෙනවා ඊටම සුඛෝපභෝගී මෝටර රථයක්. ඒ හිමිකාරියත් ඇයම තමයි. අතරම මේ පදිංචි වෙලා හිටියෙත් ඔය කියන තමන්ගේ පොඩි ළමයින්ට ඉංග්‍රීසි පන්තිය කරපු මම මේ පෙන්නන නිවාස්නේ. එතකොට පොඩි පන්තියක් කරගෙන අර ගුරු පඩියනොත් තමන්ගේ ස්වාමි පුරුෂයාගේ මොවුන් ගත කර ජීවිතේ තමන්ගේ ස්වාමි පුරුෂයාගේ හදිසි අතුරුදහන් වීමත් සමග සම්පූර්ණ උඩු යටිකුරු පෙරලනවා. ඒ කියන්නේ එහෙම් පිටින්ම ධනවත් කාන්තාවක් බවට පත් වෙනවා. මේ ඕනම කෙනෙකුට කුකුසක් කුතුහලයක් දනවන කාරණයක්. ඇත්තටම ඔබට මේ කතාව ඉදිරියට අහගෙන යද්දි දැනෙයි මේ අතුරුදහන් වීම ඈත් දැනුවත්ව සිද්ධ වෙන දෙයක්. ඒ කියන්නේ අපේ හමුදාවේ බුද්ධ්‍යංශයේ එවකට මේජර්වරයෙකු සමග මෙය සම්බන්ධයක් ආරම්භ කරනවා. අයථා සම්බන්ධයක්. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි මේ පුද්ගලයාගේ අතුරුදහන් වීම සිද්ධ වෙන්න ඇත්තේ කියලයි අපේ උපකල්පනය. මීට අමතරව මෙය 2011 මාර්තු මාසයේ පවත්වපු ප්‍රාදේශීය සභා මැතිවරණයට ඉදිරිපත් වෙනවා. මේ වගේ අය ඉතින් ඉදිරිපත් වෙන්නේ මොන පක්ෂයෙන්ද කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ නේ. පොහොට්ටුවෙන් තමයි මම අපේක්ෂාත්වය ලබා ගන්නෙ. මෑගේ මැතිවරණ කටයුතු වලට සහාය දෙන්න මහින්ද මහත්තයාගේ වැඩිමහල් පුතා ඒ පුත්‍ර රත්නය ඒ දවස්වල නිතරම මෙහෙට ආවා ගියා. අනතුරුව ඇය කිලිනොච්චියේ ඇයගේ ආයතනයේ සාකාවකුත් ආරම්භ කරනවා. මේ අර 2009න් පස්සේ ඇයගේ ස්වාමියාත් අතුරුදහන් වුණාන් පස්සේ ඇයට යහපත් කාලයක් උදා වුණාන් පස්සේ තමයි මේ නව ශාඛාවක් කිලිනොච්චියෙන් ආරම්භ කරන්නේ. ඇය විසින් අධ්‍යාපන ආයතනයේ පවත්වාගෙන යමින් ඉඳලා ඒ ලැබුණු ආදායමෙන් කිලිනොච්චියනොත් තවත් ශාඛාවක් ආරම්භ කරන්නේ කොහොමද කියන එක අපට නැවතත් ප්‍රශ්නයක් මතු කරනවා.
මේ කිලිනොච්චියෙන් ඇය මිලදීගත්තු නිවස්නය LTT බුද්ධ්‍යංශයේ පෙර පැවති කාර්යාලයක්. එම නැත්නම් බුද්ධ්‍යංශ කඳවුරක්. ඇය මෙහි වත්මන් හිමිකාරිය බවට පත් වෙලා ඉන්නේ කොහොමද? ඒක හොයලා බලන එක අපේ රාජකාරිය නෙමෙයි. ඇත්තටම ධම්මික මහත්තයෝ ඒක ඔබතුමාලට බාරයි. ඇයගේ ස්වාමි පුරුෂයා හදිසියෙම අතුරුදහන් වුණේ ඇයි කියන එකත් ධම්මික මහත්තයෝ ඔබතුමාලම හොයලා බලන්න. හොඳම කොටස මේක නෙමෙයි ඇත්තටම. යාන්තම් ඉංග්‍රීසි පන්තියක් කරගෙන දිවිගට ගහගත්තු මැය කොහොමද කෝටි ගානක වාහනයක හිමිකාරියක් වුණේ? කිලිනොච්චියෙන් තව දේපොලක් ඇයගේ නමට හිමි කරගත්තේ. ඒ වගේම ඇයට කෝටි 50ක් පමණ වටිනා නිවසක් තියෙනවා බත්තර මුල්ලේ රොබර්ට් ගුණවර්ධන මාවතේ. ඇයගේ හදිසි ධනවත් වීම අපි මොහොතකට පැත්තකින් තියමුකෝ. ඊට වඩා වැඩි වැදගත්කමක් තියෙනවා මේ නිවස ධම්මික මහත්තයෝ ඔබතුමාට හේතුව ඔබතුමා දන්නවා වුණාට බුද්ධ්‍යංශ උසස් නිලධාරීන් රොබර්ට් ගුණවර්ධන මාවතේ එක් රැස්වීමට ස්ථානයක් ඔවුන්ට තියෙනවා කියලා. මම හිතනවා ඔබතුමා ඒ නිවසේ හිමිකරු කවුද කියලා හොයලා බලලා නැතුව ඇති. ඇත්තටම ඔබතුමාට හොයලා බලන්න කාලෙකුත් නැහනේ. තාම ඇවිල්ලා ටික දවසක්. අපි දන්නවා හැබැයි ඔබතුමා ඊටාත්ම හොඳ අවංක විනයගරුක යුක්තිගරුක නිලධාරියෙක් කියලා. ඒකයි මේ ඔබතුමාට ආමන්ත්‍රණය කරලම මේ වීඩියෝ මේ විදිහට නිකුත් කරන්න අපි තීරණය කළේ. හොයලා බලන්නකො චුට්ටක් ධම්මික මහත්තයෝ කවුරුන් විසින් කාගේ නමට කවදා මිලදී ගත් එකක්ද මේ බත්තර මුල්ලේ රොබර්ට් ගුණවර්ධන මාවතේ මේ බුද්ධ්‍යංශයේ උසස් නිලධාරීන්ට වෙන් කරලා තියෙන මේ නිවස්නය කුලියට ගත්තේ කොහොමද? ඒ වගේම මේ කියන දේපල මිලදී ගන්න මට සල්ලි කොහෙන්ද? එතකොට ඒ නිවස බුද්ධ්‍යංශයට කුලියට ගන්නේ කවුද? ඒ තීරණය ගත්තේ කවුද? කවදද කියන දේවලුත් ටිකක් හොයලා බලන්න. ඊටමත්ම වැදගත් කාරණයකට අපි දැන් අවතීර්ණ වෙනවා. පාස්කු බෝම්බ ප්‍රහාරය සිදු කරපු සහරාන්ගේ කණ්ඩායමේ පුද්ගලයෙක් ඔය කියන ඔය බත්තර මුල්ල ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයකින් බෑග්, සෙරෙප්පු සහ ඔරලෝසු ආදිය මිලදීගෙන තිබුණා කියලා පුවතක් ඒ කාලේ වාර්තා වුණා. සහරාන්ලා පිපිරීම කරගන්න ඉතා ආසන්න දිනකදී තමයි මේ මිලදී ගැනීම සිදු කරලා තියෙන්නේ. ප්‍රවෘත්ති වලින් දැනගත්තු විදිහට සහරාන්ලා පානුදුර ප්‍රදේශයේ නිවසක් කුලියට අරන් තිබුණා කියලායි අපිට දැනගන්න ලැබුණේ. ඒ කාලේ ධම්මික මහත්තයෝ ඔබතුමා හිතනවද පානදුරේ ඉඳලා තකහණියක්ම මේ බෑග් එකයි සෙරප්පු ටිකයි ඔරලෝසු ටිකයි ගන්න බත්තර මුල්ල පැත්තට එයි කියලා? අපිට හිතන්න බැරිද මේ රොබර්ට් ගුණවර්ධන මාවතේ මේ බුද්ධ්‍යංශ නිවස්නය නිවහනක් වුණා කියලා සහරාන්ලට අන්තිම දවස් කීපෙට මේ ඩොට් ටික කනෙක්ට් කරගන්න එක මට වඩා බුද්ධිමත්ව දක්ෂව ඔබතුමාට කරගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. මම විශ්වාස කරනවා. මෙම නිවසට රහසේ යන්නේන පිරිස කවුරුන්දයි කියලා ටිකක් හොයලා බලන්න. රාජ්‍යයකට එරෙහිව කුමන්ත්‍රණ කරන්නට මේ ස්ථානයට යන්නේන මේ ස්ථානයේ භාවිතා වන්නට ඉඩ නොතැබීම ඔබතුමාගේ යුතුයකමක් කියලාත් මම හිතනවා. හිටපු බුද්ධ්‍යංශ ප්‍රධානීන් ඒ වගේම වැඩත් හිටපු පොලිස්පතිවරුන් හිටපු ආරක්ෂාව බාර හිටපු දේශපාලුවන් මේ ස්ථානයට යන්න දෙන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ කියලයි අපි විශ්වාස කරන්නේ. එහෙම යන්නේ මොකද කියලා සොයා බලන එක ඊටමත්ම වැදගත් කරුණක් කියලායි අපිට හැඟෙන්නේ. ගරු බුද්ධ්‍යංශ අධ්‍යක්ෂකතුමනි, අවසාන වශයෙන් ඔබතුමාට අපි ගෞරවයෙන් සිහිපත් කරනවා. සංක්ෂිප්තයක් වශයෙන් මේ කතා කරපු
කරුණු ටික ඔබ විසින් අවධානය යොමු කළ යුතු කාරණා ලෙස. අංක 1 මේ ගීතාංජලි නම් වූ කාන්තාවගේ අහිංසක සාමි පුරුෂයාව අතුරුදහන් කළේ කවුද? මේ තැනැත්තියට ඒ අතුරුදහන් වීම සම්බන්ධව ඇති සම්බන්ධතාවය කුමක්ද? 3 ඇයගේ සාමි පුරුෂයා සිටියේදී තම රාජකාරී බලතල අවභාවිතා කරමින් රාජකාරිය පස කළා හොර අඹුවන් සොයන්නට ගිය බුද්ධි අංශයට අයත් එකල මේජර්වරයා වර්තමාන කර්නල්වරයා කවුද? 4 ඔහුට එකල භාරව තිබූ රාජකාරීන් මොනවාද? ඒ අතර දමිළ මිනිසුන්ගේ රත්තරම් ප්‍රමාණයක් භාරව තිබීමත් සිදු වුණාද? එසේනම් ඒ රත්තරම් ප්‍රමාණය භාරගත් ලෙසම නිවැරදිව ආපසු භාර දී තිබෙනවාද? නැතහොත් අතුරුදහන් කර ඇද්ද? එසේනම් ඒ කුමන ප්‍රමාණයක් අතුරුදහන් කර ඇද්ද? සහ ඒවට සිද්ධ කළේ කුමක්ද කියා දැනගන්න එකත් ඔබතුමාට බාරයි. සාමාන්‍ය දිළිඳු ජීවිතයක් ගත කළ මේ කාන්තාව ඇයගේ ස්වාමි පුරුෂයාගේ හදිසි අතුරුදහන් වීමෙන් පසු කෝටිපතිනියක් වූ හැටිත් ඒ අභිරහසත් එලි කරගන්න එක ඔබතුමාට ලොකු දෙයක් වෙන එකක් නෑ. ඒ වගේම මේ වගේ වටිනා කාර් රථයක හිමිකාරියක් වෙන්නේ කොහොමද කියලා ඔබතුමා සොයලා බලන්න. ඒ වගේම කිලිනොච්ච වලින් තවත් නිවස්නයක් හිමි කරගන්න ඇයට හැකි වුණේ කොහොමද? ඒකට මුදල් කොහෙන්ද? කොටි ත්‍රස්තවාදීන් විසින් බුද්ධ්‍යංශ කඳවුරක් ලෙස පවත්වාගෙන ගිය එම ස්ථානය ඇයට හිමිවන්නේ කොහොමද? මොකක්ද ඒ සම්බන්ධතාවය? ඒ ගැනත් හොඳින් පරීක්ෂා කර බලන්න. එමෙන්ම ඇයට බත්තර මුල්ලේ කෝටි 50කටත් වඩා වැඩි වටිනාකමින් යුත් නිවසක් ලබා ගන්නට මුදල් කොහෙන්ද? ඒ වගේම හරියටම ඒ නිවසට බුද්ධ්‍යංශ උසස් නිලධාරීන් සඳහා නිවාසනයක් කුලියට ගැනීමේදී ඒ නිවසම තෝරා ගන්න හේතු වූයේ කුමක්ද? ඒ අහම්බයක්ද? ඒ අහඹු සිදුවීමක්ද? එහෙම නැත්නම් ඒ තීන්දුව තීරණ ගනු ලැබුවේ කවුරුන් විසින්ද? මං හිතන්නේ ඒකත් තවත් බොහෝ මේ වෙනකොට අනාවරණය නොවූ කරුණු අනාවරණය කරගන්නට හේතුපාදක වෙයි. ඒ වගේම සහරාල්ලා විසින් එම නිවස බෝම්බ පිපරීමට දින කිහිපයකට පෙර නවාතන් ගැනීම සඳහා භාවිතා කර තිබෙනවාද? එසේනම් ඒ පහසුකම් සැපූ බුද්ධි අංශයට අයත් අතරමැදියන් කවුරුන්ද? ඔවුන් එලෙස අතරමැදියන් වීමට හේතුව කුමක්ද? ඊළඟ කාරණය මේ කාන්තාවට දමිළ ඩයස්පෝරාව සමග සමීප සම්බන්ධතා තියෙනවද? මෙම කාන්තාවත් ඇයගේ පෙර අනියම් සැමියා නීති අනුකූල සැමියා එක් වී සිදු කළ වෙනත් අපරාධ තිබේද? මෙහි ඒ කියන්නේ මේ බත්තර මුල්ලේ රොබර්ට් ගුණවර්ධන මාවතේ මේ බුද්ධි අංශ නිවාසනයේට වර්තමානයේ නිතර යන්නේන පිටස්තරයන් කවුද? ඔවුන්ගේ එහි පැමිණීමේ අරමුණ සහ ඔවුන් එහි යමින් නෙමින් සිදු කරන කුමන්ත්‍රණය කුමක්ද? මං හිතනවා නව ආණ්ඩුවක් පත් වෙලා තියෙන මෙවන් මොහොතක ඊටමත් ලස්සන ගමනක් රට ඉදිරියට යමින් තිබෙන මේ මොහොතක ඔබතුමා ඔය නිලයට පත් කිරීමේ ප්‍රධාන අරමුණක් මෙවැනි ක්‍රියාමාර්ග අත්හිටවලන එක. ඒ නිසා මේ ගැන කරුණු හොයලා බලලා අවශ්‍ය ඉක්මන් පියවර ගන්න ලෙස අපි ඔබතුමාට අවධාරණයෙන් සිහිපත් කරනවා. ඒ වගේම අර අහිංසක සාමපුරුෂයෙක් ඒ අහිංසක ගුරුවරයෙක් මරා දාලා රතිකෙළියේ යෙදුණු මේ පාපී ස්ත්‍රියටත් තම ආදරණීය බිරිඳ හා දරුවන් දික්කසාත කරලා දාලා මේ පෞකාර ස්ත්‍රියට කරගැසූ ඒ කාලකන්ණි කර්නල්වරයාටත් නීතිය ක්‍රියාත්මක විය යුතු නොවේද? අපි මේ ප්‍රශ්නෙත් ඔබතුමා
ඉදිරියේ තබනවා. ආදරණීය මිනිසුනි, ජූරිය ඔබයි. ගරු SIS අධ්‍යක්ෂකතුමනි, ඔබතුමාගේ මේ සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග සමාජය නම් ජූරිය සුපරීක්ෂාකාරීව බලා සිටින බවත්, මේ කරුණු ඉතා උවමනාවෙන් ඉක්මනින් සොයා බලා යුක්තියත් නීතියත් පසින්දලවන මැනවි කියා අපි ගෞරවයෙන් යටහත් පහත්ව සිහිපත් කර සිටිනවා. ඒ වගේම රාජ්‍ය කුමන්ත්‍රණකරුවන්ගෙන් රට බේරා ගන්නා ලෙසත් ඒ සඳහා අවශ්‍ය යම් තොරතුරක් මෙහි ගැබ්වූ බවටත් අපි විශ්වාස කරනවා. එමෙන්ම ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපතිතුමනි, මහජන ආරක්ෂක ඇමතිතුමනි, ආරක්ෂක ලේකම්තුමනි, පොලිස්පතිතුමනි, අප මෙහි සඳහන් කළ මේ සියලු කරුණු කෙරෙහි ඔබතුමන්ලාගේද අවධානය යොමු කරන ලෙස අපි ගෞරවයෙන් යටහත් පහත්ව ඉල්ලා සිටිනවා. ආදරණීය හිතවතුනි, අවසරයි අදත් මෙතකින් නවතින්නට තවත් මෙවන්ම වීඩියෝකින් ඔබ හමුවනතුරු. ඔබ අපහත් තවමත් එක් වී නැත්නම් අප වදම සබ්ස්ක්‍රයිබ් කරන්නට කාරුණික වන්න. ඔබට ලස්සන සුවදායි හෙටක්. බොහෝමත්ම ස්තුතියි.